ලෝ ෆ්‍රන්ස් වෙල්කම් කියල පිළිගන්නවා තවත් අලුත් මයින්ක්‍රෆ් හොර වීඩියෝ එකත් එක්ක ඉතින් මොඩ්ඩෙක් ගැන වැඩි විස්තර කියන්නම් මම් ප්ලේ කරන ගමන් ඊට කලින් අප අතේ මුලින්ම කැමරාවක් තියෙනවා ෆොටෝ ගන්න පුළුවන් බලන්න බෑ ෆොටෝ එක පුළුවන් මේක විදියට මං හිතන්නේ යකෙක් ෆොටෝ ගත්තොත් ඒක විතරයි මේක වදින් නිකන් ගත්තට වදින්නෑ ඉතින් මේක යකා ගැන කිව්වොත් මේකේ මේන් ප්‍රධානව ඉන්න යකා ඌරෙක් ඉගැන ඌවර නෝමල් ඌරෙක් වගේ නෙමේ යූක ඇත ඌරෙක් හැබැයි මේකෙදී නෝමල් ලූරොත් යක්කු වෙනවා වෙලාවකට ඉතින් ඌරුන්ගෙන් පරිස්සං එන්න ඕන අප මේ මොට්ටගේදී ගහ කැපෙන්නේ නෑ මගේ පලවෙනි මිෂන් එක තමයි රෑවෙන්න කලින් ඉන්න තැනක් කතා ගන්න එක නැත්තං කෙලවෙයි වගේ මට විලේජ්ජය කම්පුණොත් ගොඩක් හොඳයි මන්න හිතන්න මේ හරි හම්බේ කියලා ෂනික අපි මේ පැත්තිෙන් ඉතින් අපි අරාතන වතුර තියෙන තැන මේ හරියේ බේස් එකක් හදමු දැනට තාවකාලික බේස් එකක් එක මෙතිනින් තිබ්බා එකයි දෙකයි ඉතින් ලොක වැඩී කියලා හිතනවා බේස් එක හරිනම් මිටඩා පොඩියට ගහන්න හිටියේ දැනට මංහිතන අවුලක් නෑ කියලා මේ පැත්තෙන් තුරත්දා ගන්න ඕන අපි වහලක් පස්සේ දාමු අපිට කලින් නැත්තාමට ප්ලෑන්ක් මදියෙනවා ඇක්ස එකක් හදාගමු ඇක්ස එකක් හදාගත්තා තව හදන්න පුළුවන් දෙයක් නෑ තන ශීප් කෙනෙක් හිටිය ශීප් කෙනෙක් මේක කඩාගමු ඉතින් මේ හරිය තව ශීප් කෙනෙක් හිටියා අපි පිකැක්ස එකක් හදාගමු ස්ටෝන් අපි මේ හරි නැත්ද ඒ හරි නෑ ඕකේ මෙතන අපරාධ අපිටියම් මෙහෙට නැදිව මේ හරිය හොඳයි බේස එකක් හදන්න නම් දැන්ට කමන්න තව ශීප් කෙනෙක් ඉන්නවා ඔයාව මට ඕනේ ඇත්තා පෑට මැරෙන්න වෙනවා ඉතින් මන් ට්‍රයි කරනවා මේ මොඩ් එක පාරක්වත් මැරෙන් නැතුව ඉන්න මං හරිටම කියන්න ම මැරෙන් නැතුව ඉන්නවා මයි කියලා මං ට්‍රයි කරනවා ඉතින් මෙතන උඩ ඩේ 1 කියලා තියෙනවා තාම පළවෙනි දවස අපිට ෆොටෝ ගන්න තාම යක්කුණන් හම්බුන්නෑ මං හිතනවා වැඩි වෙලා යන්න කලින් අපට මොකක් හරි දෙයක් දකින්න පුළුවන් වෙයි කියලා අපි මෙතනින් මෙතන ඕක් තියෙනවා බර්ෂ් තියෙනවා බර්ෂ් නං එපා
ඉතින් අපිට මේ ටික ඇති වෙයි කියලා හිතනවා අද රෑ ගත කරන්න. අපි ඊට කලින් බෙඩ් එක වූල් 3ක් තියෙනවා. හරි අපිට බෙඩ් එක හදා ගන්න පුළුවන්. කොහෙද මගේ බේස් එක තිබ්බේ? ඕකේ ඌරෝ ඉන්නවා. ඌරෝ අවුලක් නෑ නේවා. ඕ ෂිට් අප අවුලක් නෑ මං හිතුවා. මං කලින් කිව්වා වගේම මේක ඉන්න ඌරොත් එක සෙල්ලම් කරන්න යන්න හොඳ නෑ. මූත් ඒ වගේද? නෑ ඌ නිකන් ඌරෙක්. ඌ නිකන් ඌරෙක්. මූත් නිකන් ඌරෙක්. ඕකේ එතන හිටියා. මට යාව ෂුවර් නෑ හැබැයි එයාත් නිකන් ඌරෙක්. ඉතින් අපි දැම්ම දැක්ක අස්වාභාවික ඌරෙක් ඉන්නවා. අපි ගාව කෑම ඇති කියලා මං හිතනවා. ඇති වෙයි. මැරෙන්නේ නැතුව ඉන්න උපරිම try එකක් දෙන්න ඕනේ. බෙඩ් එක හදන්නත් මතක නෑ. ඕකේ ස්පෝන් පොයින්ට් සෙට් කරගත්තා. අපි ඉක්මනට ටූල් ටිකක් හදාගමු. ස්ටෝන් ටූල්. පික් එකක් හැදුවා. ඇක්ස් එකක් හැදුවා. සෝඩ් එකක් නිකන් හදලා තියාගමු හදිස්සියකට. ෆර්නස් එකක් හදාගන්න ඕන. ෆර්නස් එක මෙතනින් ගහගමු. දැනට මේ ටික අපි මටන් ටික දාගමු මෙල්ට් වෙන්න. අපි දැන් යන් ආපහු එක්ස්ප්ලෝර් කරන්න නෙමෙයි මයින් කරන්න. නෑ ඒක නෝමල් සත්‍යයක්. පිත්තර තියෙනවා. ඕකේ දැනට බය වෙන්න දෙයක් නෑ. පේන්න නෑ. අර ඌර විතරයි හිටියේ. ඌ අපිට මුකුත් කරේ නෑ. ඌ එකපාරට නැගිට්ටා. නැගිටලා අතුරුදහන් වුණා. ඉතින් මට බඩගිනි වීගෙන එන්නේ. ඉක්මනට කන්න ඕනේ. මොකද මගේ මම චැලෙන්ජ් එකක් කිව්වා මැරෙන්නේ නැතුව ඉන්නවා කියලා බලන්න ඕනේ. ඕකේ අපි ටිකක් අර පැත්තට යන්. අපිට තව ඕක් ටිකක් ගන්න පුළුවන්. ඒ වගේම තව කෑමත් ඕනේ. හවස් වීගෙන එන්නේ. ඉර බහිනවා. අපි දැන් බේස් එකට යන්. මොකද මැරෙන්නේ නැතුව ඉන්න තමයි උපරිම try කරන්නේ. අපිට දොරක් නෑ. දැනට මේක ප්ලේස් කරගමු. ඕකේ තාම රෑ වෙන්නේ. තාමත් බෑ. Oh shit fuck shit my god. එන්නවා මං ඉවරයි. Ghost Peak. ඉතින් යකාගේ නම Ghost Peak. ඌ
ඉතින් මං චැලේන්ජ් එක පටන් ගත්ත ගමන් පැරදුනා. මං හිතුවේ නෑ එයා ඒ වෙලේ එයි කියලා. ඕකේ. ඒයි සෝ යනවා. ඉවරයි. මං ඉවරයි. ෆොටෝ එකක් ගමු. ඒ කරන්න ටිකක් බය හිතුණා. ගත්ත ෆොටෝ එක නෑ. අපි ඉක්මනට නිදාගමු. වරු තාම එනවා. උදේ වුණා ඒත් මං නම් හිතන්නේ එයා යන්නේ නැති කියලා. මෙතන ඌරෝ ඉන්නවා. ඔයා එන්න මෙහෙට එන්නවා. මට ඌරොත් එක්ක ඇරියස් එකක් තියෙනවා. මට ක්‍රීපර් මගේ බඩු ටික මෙතන තියෙන. ෂීට්. මට මූව් වෙන්න බෑ. මට මෙතනින් යන්න බෑ. මට හෙල්ලෙන්න බෑ. මට මූව් වෙන්න. නෝ. ෂීට්. උදියා. අයියා යන්නේ. ඉතින් දෙවෙනි දවස නම් එච්චර හොඳ නෑ. තාම සත්‍ය එනවා. ඉතින් මේකේ ප්‍රධානම යකා තමයි අර අපිට රෑ ආවේ. අර කළු කැත එකෙක්. ලෝල් ඌට එකයි දුන්නේ. ඌ ගල් ගහිලා වගේ හිටිය හැබැයි. අර ඌරගේ සද්දේ තාම එනවා. ඒක අහන් ඉන්න බෑ. මම ආර්යගේ ෆොටෝ එකක් ගත්තා. ආයි ඌරුන්ගේ සද්ද හැමතැනම. හරි. මේටි මං හිතනවා මේක ඇති කියලා. මං ඒ ගුරයි ගත්ත ෆොටෝ එක. අපි බේස් එකට යන්. මං ඌගේ ෆොටෝ එකක් ගත්තා. මේක ෆේල්. මේ තියෙන මේ අර ක්‍රීපර්ගේ ෆොටෝ එක. මේ ඉන්නේ ක්‍රීපර්. මං තව එකක් ගත්තා අර ළඟම ඉද්දි. නෑ ගත්තා මට ෂූ අමේති. හරි ඉතින් මේ මෙතන ඉන්නවා. හරියට එක පේන්නේ නෑ. මේ මෙතනින් පොඩි කෑල්ලක් පේනවා. මෙතනින් කෑල්ලක් පේනවා. මොකක්ද කියන්නේ? එළ තියෙන එකවත් හරියට පේන්නේ නෑ. ගෝස් පික් හරි මේ ඉන්නේ. මම තමයි දැන් වැදිලා ඉන්නේ. අර කලින් මේකේ මොකද්ද තියෙන්නේ? ඒකේ වෙන ඉතින් එයා තමයි යකා. මන් දන්නේ මේකේ මොනවද කරන්න තියන්නේ කියලා. ෆොටෝ ගන්නවට අමතරව අපි දැන් ගෝස්පීක්ගේ ෆොටෝ එකක් ගත්තා. අපි මෙතනින් චෙස්ට් එකක් හදාගමු. ෆොටෝ ටික දාලා තියන්න. නැත්තම් ඒව නැති වුනහම ආපහු කැමරාව නැති වෙන්නේ නැහැ. අපි අතේමයි තියෙන්නේ. ෂිට්. එන්න එපා. මොකක්ද ඒ වුනේ? දැන් නම් ටිකක් බයත් එක්ක. ගේම් එකේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. හරිම නිස්කලංකයි. ඕකේ. දැනට අවුලක් නැහැ. නිකන් පාලු වෙලා තියෙන්නේ මුළු වර්ල්ඩ් එකම. කුකුලෙක්වත් නැහැ හොයාගන්න. අපි පොඩ්ඩක් මෙහෙට යන්.
නෑ කුකුලෙක් ඉන්නවා අරකෙකුත් ඉන්නවා ඕකේ අතන ඌරෙක් ඉන්නවා නෝමල් ඌරෙක් වගේ තමයි පේන්නේ ඕවා නෝමල් මෝඩ ඌරෙක් ඕ ෂිට් ඕ ඒක නම් දැන් වදයක් පපුවත් රිදෙනවා දෙන්න ඉතින් මං උපරිම මේකේ දවස් උපරිම 4ක් ඉන්නම් දවස් 4කින් මේ වීඩියෝ එක නවත්තනවා මන්න හිතන්න අපිට කරන්න දෙයක් ඇති කියලා මේකේ මීට වඩා ෆොටෝ ගහන්න සෙල්ෆියක් ගන්න වැරිද ඕකේ සෙල්ෆියක් ගැහුවා වැතුනත් දන්න ඕකේ මේ ඉන්නේ ලස්සන සෙල්ෆියක් ගැහුවා අපි තව සෙල්ෆියක් ගහමු වෙන වැඩක් නැත්තා සෙල්ෆියක් කරි ගහමු අපිට මේක සූම් කරන්න පුළුවන් ආවෙයි ඕකේ අපි සෙල්ෆි දෙකක් ගැහුවා ගැම්මට ලස්සනට ඒක තමයි ලස්සන්ටම හැබැයි ඉතින් මයි යකෙක් නෙමෙයි නිසා වෙන්න ඇති මෙතන ෆේල් කියලා කියන්නේ මොකෙක් කරි එන්ටිට කෙනෙක් මොබ් කෙනෙක්ගේ ෆොටෝ එකක් ගැව්වාමනක් එහෙම කියන්න කලින් මේ උඩ තියෙන්නේ ගෝස්පීක් මේ එන්ටිටීලා දෙන්න කියන්න එන්ටිල්ලා නෙමේ මොබ්ලගේ ඔය මොබ්ලගේ ෆොටෝ ගැව්වාමයි ඔය එන්ටිටීලගේ ෆොටෝ ගැව්වාමයි ඒවා වදිනවා හැබැයි වෙන සත්තුන්ගේ බොරුවට සද්ද විතරක් දාන්න එපා බය කරන්න ඉතින් අපි බලමු අපි මෙහෙම කරමු අපි ගාව ප්ලෑන්ක්ස් මදි අපි ප්ලෑන්ක් ටිකක් හදලා උඩට ගැන බේස් එක ටිකක් උඩට ගහමු උඩට වෙන්න තාම දවස් 2යි එකමන් දවස් 3න් හරියටම වීඩියෝ එක නවත්තන දවස් 3 රෑ වුණාම අපි ඒකතකන් ඉක්මනට බේස් එක හදමු උඩට අපි ප්‍රශ්නයක් නෑ ඌරෝ නෑ ඌරෙක් නම් පේන්න නෑ දෙන්නම් අපරාධ අපි ඔයි ෂීට් ඇත්තරම මේ මොඩ්ඩෙක් අහන්න බෑ බය වෙලා කෑ ගහන්නත් බෑ අපි මෙතනින් හරි නෝමල් දැන් පොඩි දේටත් බය වෙනවා අපි මෙතනින් උඩට හදාගෙන යන් ඊට පස්සේ ලැඩර්ස් දාලා එක හදාගමු මේ
හවුස් මදිවෙයි අපිට මුළු පලාතම පේන්න. ඕකේ මං හිතනවා මේ ඇතිවෙයි කියලා. 1 2 3යි ඉතින් හවස් වීගෙන එනවා. ඉතින් මන් දැන් උඩට ආවගේ පහලට යන්න ගියාම මැරෙන්න වෙනවා. ගාන්ට බෙඩ් එකට පයින්න පුළුවන් වුණොත් නයිස්. පිටිය කවර් කරගමු. අපිට වහලක් ගහගත්තනම් ඌරට එන්න වෙන්නේ නැහැ. 7යි තියෙන්නේ මොනා කරන්නත්. අපි ගාව තව 14ක් තියෙනවා. ඕකේ දැන් නම් උට එන්න බෑ. කරුවලයි දැන් නම් උට එන්න බෑ කියලා හිතනවා. දොරක් දාන්න පුළුවන්. දොර කඩන් ඇයිද දන්නේ. හරි අපි ඉතින් මේ තව එක දවසයි ඉන්න. අපි ලස්සන සෙල්ෆියක් ගමු. S2 හරි ලස්සන සෙල්ෆියක් ගත්තා. එනිමේ දැන් රෑ වෙලා. shit what the එල්ලු මට ගැහුවා. ඌ මට ගැහුවා. බ්ලොක් එකක් තිබ්බ කියලා බැලුවේ නෑ. ඌ කොහෙන්ද මට ඩැමේජ් කරන්නේ? shit ඌ බ්ලොක් කඩනවා. ඔවුනේ ඉතින් කලිනුත් බ්ලොක් කැඩුවනේ. ඉතින් 3 වෙනි දවසේ ලබුගම මම වීඩියෝ එක නවත්තනවා. මට දැන් නම් ඇති මේ මොඩ් එක ප්ලේ කරා හොඳටම. වාහෙන වදයක්, වාහෙන කැතයි, වාහෙන ගඳයි, වාය කටහඬත් කැතයි. ඔයා බ්ලොක් කඩනවා කියලා මට අමතක වුණා. බ්ලොක් කඩනවා කියලා. ඕකේ නෝමල් මොබ්ල නන්නෑ. සොම්බි කෙනෙක්වත් තියන්න. ඕකේ එන්න එපා අපයයි. කොහේ ඉඳන්ද කෑ ගහන්නේ? කවුද කෑ ගහන්නේ? කවුද? අමුතු සත්‍යයක් ඇහෙනවා. හදවතක් ඇහෙනවා. අර මොකක්ද? වාට් ඌරෙක් ගහලා වගේ සීන්නක් තියෙන්නේ. මොබ්ලා ටිකක් ඇවිල්ලා අතන මේක බෑ. උඹලා ඔක්කොම වදයක්. අතන ඌරෙක්ට ඇන ගහලා තියෙනවා. ඇයි ඌරෙක්ටම ගහුවා? අපිට උගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. එතකොට කෑ ගහන්නේ කවුද? මෙයාද කෑ ගහන්නේ? හැබැයි යාට පණ නෑ. එයා මැරිලා. කන්න කෑමක් නෑ. හරි සද්ද නතර වුණේ. සද්ද නතර වුණා. බලමු අපි අර ඇන ගහපු උරා තාම ඉන්නවද කියලා එතන. අපිට ඉන්නවා. ඕකේ ෆොටෝ එකක් ගත්තට ඒක
ඒක ෆේල් කියලා කියනවා. ඇයි ඒ? ඕකේ අපි බලමු එයාට දැන් මොකක් හරි වෙනවද කියලා. අපිට මේක කඩන්න පුළුවන් මේ නැත්තම් මට අරකයි අපි ක්‍රොස් එක වගේ තියෙන ඕකේ මොකක්ද අපි එතන තියෙන ස්ටෝන් ටික අයින් කරලා බලමු. අපිට නිදා ගන්නත් බෑ මොබ්ලා ඉන්න නිසා. ඉතින් අපිට තව පාරක් මැරෙන්න වෙනවා. කැමරාව නැති වෙන්නේ නැහැ මැරුණාට. දැන් අපිට නිදා ගන්න පුළුවන් ඒක හොඳයි. ඕකේ good morning. පුපුරා අපි අතන්ට යන් ආපහු අර ඌරා තාම ඉන්නවත් දන්නේ නැහැ එතන ක්‍රොස් එක ගාව. අපි ක්‍රීපර් කෙනෙක්ව අරන් යන් එතනට. ක්‍රීපර් එන්න මෙහෙට කොහෙන් ළඟ වැඩි ඕකේ එන්න මෙතනට. හරි දැන් ආපු පුරන්. ඕකේ ඌර නැති වුණා කිසිම දෙයක් ඩ්‍රොප් වුන්නේ නැහැ. බ්ලොක් එක විතරයි ඌර අතුරුදහන්. ඉතින් මං හිතනවා දැන් ඇති කියලා. මොකද දවස් 3ක් ගියා දැන් මම වීඩියෝ එක නවත්තනවා එහෙනම්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න. තවත් මං horror mod ගොඩක් මේ channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. horror mod විතරක් නෙමෙයි normal minecraft ඉස්සරහට bed wars වගේත් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් goodbye. Cheers.